එතුමා සඳහන් කරේ ඔයා දැනගන්න ඕනේ මොකද ඔයාගේ ඉන්ටර්විව් එකදී ඔයා සර්ව් කරන ඔෆිසර් කෙනෙක්ගේ නමක් කිව්වා කියලා. ඒ කියන්නේ ඔයාගේ මම හිතන්නේ ඔයත් එක්ක කරපු ඉන්ටර්විව් එකේ තමයි. ඒ කියන්නේ අර ඉන්දියන් ඔෆිසර්ගේ නමක් සඳහන් කරා. උදේ පාන්දර කෝල් කරපු මිස්ටර් කෙනෙක්. ඒක ඩිෆෙන්ස් රැච් නේද? ඒක කරේ ඔයත් එක්ක ඉන්ටර්විව් එකේ. ඔව්. ඒකින්ද තමයි ඒක පොඩි වෝනින් එකක් තමයි දුන්නේ. ඒක ඔයාව අරෙස්ට් කළේ ඉන්දියාව. එහෙම තමයි එතුමා කිව්වේ. ඔයා ශ්‍රී ලංකාවේ පොලිසිය ඉඳලා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක තියෙදි. අත්කරනකොට පස්සේ ලංකාවේ එයාපෝට් එකේදී. ලංකාවේ භූමියේදී. ඉන්දියාව කොහොමද ශ්‍රී ලංකා පුරවැසියෙක් ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක අතදරන් ඉන්න පුද්ගලෙක් අතදරන් වලට වෙලියක් වෙන්නේ. ඒක තමයි. එතනදී දැන් මේ කරුණ එයා කියපු කරුණ සම්බන්ධව මම හිතලා බලනකොට එතන ඉන්නේ දැන් මම අත්අඩංගුවේ ඉන්නකොට මගේ ලෝයර් ඇවිල්ලා නලින්ද ඉන්දතිස්ස. ඒක එතුමාට කෝල් එකක් එනවා ඉන්දියානු හයි කමිෂන් එකේ ලංකාවේ. ඔයා අරෙස්ට් වෙලා ඉන්නවා. තමයි අරෙස්ට් වෙලා ඉන්නේ. ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ මගේ ෆයිල් එක දෙලනවා. ඉන්දියාව? ඔව්. ලංකාවේ හයි කමිෂන් එක. නලින්ද ඉන්දතිස්ස මට කතා කරලා මට කියනවා ඔයාගේ ෆයිල් එක ඉල්ලනවා. මම දන්නේ ඇයි ඉල්ලන්නේ කියලා. මේක දෙන්නද කියලා. මේ අවස්ථාවේදී මම ගොඩක් අපහසුතාවයක ඉතින් අම්මාගේ ප්‍රශ්නේ මාව අතරංගුවට අරගෙන මම කිව්වා ඕන දෙයක් දෙන්න කියලා. රිලිස් එක කියන්නේ රෙස් ෆයිල් එක ඉල්ලනවා. දුන්නාද ඊපස්සේ? මම හිතන් දෙන්නේ නැති. ඉතින් එතනදී ඉන්දියාව වැඩියක් දෙන්නේ නැත්තේ ඔබ ඩිප්ලොමැටික් කෙනෙක් වශයෙන් ඔබ බේර ගන්නද එහෙම නැත්නම් හිර කරන්නද? ඩිප්ලොමැටික් නෙමෙයි. ඒ කියන්නේ ඔබ ජාතික ආරක්ෂාව සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් උපදේශකයෙක් වශයෙන් කටයුතු කරන හින්දා ශ්‍රී ලංකාවේ ඉන්දියාව වැඩියක් දෙන්නේ නැත්තේ ඔබ ඩිප්ලොමැටික් කෙනෙක් වශයෙන් ඔබ බේර ගන්නද එහෙම නැත්නම් හිර කරන්නද? ඩිප්ලොමැටික් නෙමෙයි. ඒ කියන්නේ ඔබ ජාතික ආරක්ෂාව සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් උපදේශකයෙක් වශයෙන් කටයුතු කරන හින්දා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් මම. ඔව්. ඉතින් විදේශ මේ තානාපති කාර්යාලයකින් කෝල් කරලා මගේ අරෙස්ට් ෆයිල් එක ඉල්ලනවා නම් ඇයි ෆයිල් එක ඉල්ලුවේ ඉන්දියාවට? ඒක තමයි මොකක්ද ෆයිල් එක කරා මම එතකොට ওই කතාව කිව්වා සිංගප්පූරුවේ ඒ පුද්ගලයාට. එතුමා කිව්වා ඉතින් හරිනේ ඉතින් එයා කිව්ව කතාව හරි කියලා. මොකද ඔයාලට දුන්නේ ඔය වෝනින් එකක් කියලා. ඒ ෆයිල් එක ඉල්ලුවේ ඒකට. ඔයාලට දැනගන්න තමයි ඔය කරේ කියලා. ඉන්දියාව පෙන්නුවා මේක පස්සේ ඉන්නේ අපි කියලා. මොකද අරෙස්ට් කරේ අපි. ඒක තමයි එතුමා කිව්වේ. ඒක තමයි සාකච්ඡාවට ඇවිල්ලා රවි මිශ්‍රා කියන්නේ කවුද? ඉන්දියන් ඩිපාර්ට්මන්ට් කමිෂන් එකේ ජනාධිපති කමිෂන් එකේ ඔය සාක්ෂි දුන්නානේ. සාක්ෂි දෙනකොට සාක්ෂි දෙන රෙකෝඩින් එකක් තියෙනවා. ඒ රෙකෝඩින් එකේ යනකොට මම එයාගේ නම ළඟට එලා නම සඳහන් කරනකොට ටක් ගාලා නවත්තුනවා. මොකද මේකේ සම්පූර්ණ නම? රවි මිශ්‍රා. ඒ ගන්තුර මොකද්ද? ලෙෆ්ටිනන්ට් නෑ ඔයා ගන්තුර? මිලිටරි ඇටැෂි. ලංකාවේ හයි කමිෂන් එකේ ඉන්නවා. තාම ඉන්නවද? නෑ නෑ එයා ගියා. ගියා. ඒක කමිෂන් එකේ මේ කතාව එයා මට කියන්නේ ඔයා හෝටලේ හිටියනම් ඔයා හෝටලේ හිටිය විදිය අපි දන්නේ නැහැ. ඔයා හෝටලේ හිටිය අපි දන්නවනම් ඔයාට මම කෝල් කරලා කියනවා කියලා අනිවාර්යයෙන්. ඒ කියන්නේ ෂැන්ඩ්‍රිලා එකේ තමයි ඔයා මේ අප්‍රේල්. එතකොට මෙහිදී දැන් අනාවරණය වෙන්නේ බරපතල කාරණාවක්. මේ රටේ පුරවැසියෙක් තමයි අසංග අබේගුණසේකර කියන්නේ මේ ලංකාවේ පුරවැසියෙක්. ලංකාවේ පුරවැසියෙක්ව අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ වෙනවා කවුද? මේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය. මං අහන්නේ දැන් හරි අපි කියමු එහෙම දෙයක් උනේ නැහැ කියලා. එතකොට මේ රටේ මහා කොමසාරිස් කාර්යාලය පුද්ගලයෙක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලන්න ඕනේ මේ අසංග අබේගුණසේකර ලෝයක වෙන නලින්ද ඉන්දතිස්සට කතා කළාද? ඒකද ප්‍රොටෝකෝල් එක? ඉන්දියාවට අවශ්‍යතාවක් තියෙනවා නම් අසංග අබේගුණසේකරගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසීමක් කරන්න තානාපතිවරයාට හැකියාව තියෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඒ අදාළ තොරතුරු විමසන්න. මොකද මේ බය කරන්නේ? මේ මොහු ඒකයි කියන්නේ. එතකොට මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ බරපතල කරුණු අනාවරණය කරන එවකට මේ ලංකාවේ හිටපු ආරක්ෂක ආයතනයේ ඒ විශේෂ ඒ ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂණ ආයතනයේ ඒකේ අධ්‍යක්ෂකවරයාව හිටි මේ අසංග අබේගුණසේකරගේ අත්අඩංගුවට ගැනීමට ඉන්දියාව පැහැදිලිව ප්‍රෝටෝකෝල් කඩාගෙන පැටලිලා ක්‍රමවේදය නිශ්චිත ජාත්‍යන්තර නීතියට අනුකූල ක්‍රමවේද පවා කඩාගෙන පැටලිලා. අපි අහන්නේ ජනාධිපතිතුමාගෙන් මේකට විමර්ශනයක් වහාම කරන්න. අපි කියන්නේ විජිත හේරත් ඇමතිතුමාට මේ අසංග අබේගුණසේකරගේ අත්අඩංගුවට ගැනීම ගැන වහාම විමර්ශනයක් කරන්න. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ මොන පදනමකින්ද අසංගගේ ලෝය නලින්ද ඉන්දතිස්සට කතා කරලා ජයතිස්ස නෙමෙයි ඉන්දතිස්ස ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්සට කතා කරලා අසංගගේ ෆයිල් එක ඉල්ලුවේ මොන ක්‍රමවේදය අනුවද? එහෙමනම් ජනාධිපතිතුමනි පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමේ යාන්ත්‍රණයේ ඉන්න විශේෂඥයින්ට පවා බලපෑම් කරන්න තත්ත්වයට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නටන්නේ ඇයි? විජිත හේරත් ඇමතිතුමනි ඉන්දියාව නටන්නේ ඇයි? රවි මිශ්‍රාගේ නම කියනවට බය ඇයි? අපි අහනවා අසංග කියනවා මේ කියන්නේ මොකද්ද? එදා එයත් හිටිය ශැන්ග්‍රීලා එකේ එහෙමනම් ඉන්නවයි කියලා දැනගත්තා නම් ඔයාටත් කියනවාලු
ඒ කියන්නේ අපරාධේ කාදිනල් හිමිපාණන් රවි මිශ්‍රව යාළු කරගෙන හිටියානම් සුමිතුරුකම් තියාගෙන හිටියානම් එහෙනම් කාදිනල් උන්වහන්සේටත් කෝල් කරලා කියන්නට තිබුණා එහෙමනම් පාස්කු ප්‍රහාරයක් නොවෙන්නටත් තිබුණා. ඒක නෙමෙයිද මේ ඉන්දියාවට දන්න අඳුරන අය ඔක්කොටම ඩිෆෙන්ස් ඇටච් එකේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා කියලා ඔක්කොටම දන්න කට්ටියට ඔයාත් දැන හිටියට ඉන්නවා කියලා දන්නවනම් අපි ඔයාටත් කියනවා. මෙන්න මේකයි ප්‍රශ්නේ. ඒ හින්දායි අපි කියන්නේ පාස්කු ඉදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ප්‍රමාද වෙන්නේ කොයි හරි රටකට අනුර බය වෙලාද විචිත බය වෙලාද නැත්තම් මොන හරි අපිට විරුද්ධව ගේමක් ගහයි කියලා බයේ හැංගිලාද නැත්තම් සල්ලි වලට යට වෙලාද අපි දන්නවා ඔය මහලොකු ප්‍රේමදාසලා ඒ කාලේ ඉන්දියාවට විකුණුණා පවුල් පිටින් විකුණුණා ඒක තමයි ඇත්ත ප්‍රේමදාසලා මහජිත් ප්‍රේමදාස ගැන නෙමෙයි කියන්නේ ඊට කලින් හිටපු එයාගේ තාත්තා ඉන්දියාවට විකුණුණා ඒ හින්දායි අපි කියන්නේ පාස්කු ප්‍රහාරයට අද වෙනකම් විමර්ශන කරන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව උඩ බලාගෙන ඉන්නේ ඉන්දියාව කාට හරි මාලිමා ආණ්ඩුවේ සල්ලි දීලා හෝ ඩීල් එකක් දාලා සියල්ල යටපත් කරාද කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා නැත්තම් මොන බම්බුවක්ද මෙච්චර කල් කරන්නේ මොන බම්බුවක්ද කරන්නේ පොත කියනවලු මොන පොතද මේ විමර්ශන කොමිෂන් සභාව වාර්තාව ආයෙ කියවනවලු නඩු දාන්නේ එතකොට CID එක ගිහිල්ලා විතරද නඩු දාන්නේ නීතිපති නෙමෙයිද නඩු දාන්නේ එතකොට නීතිපති අධිචෝදනා ගොනු කරන්න ඕන නීතිපති නෙමෙයිද එතකොට CID එක කියපුවම CID එකට ගිහිල්ලා පුළුවන් අධිචෝදනා දාන්න මේ ක්‍රමවේදයේ ලොකු වරදක් තියෙනවා ඒ වගේම මම අද විශේෂ අනාවරණයක් කරනවා මේ අපේ පහුගිය කාල සීමාවේදී මේ ලෝකයේ තුල දැන් ඇති වෙලා තියෙනවා මහා තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති කරන්න හදනවා කවුද මේ කාලකන්ණී ඊශ්‍රායලය මිනිස්සු ගැන නෙමෙයි කතා කරන්නේ රාජ්‍ය හා නෙතන්යාහු ගැන. එතකොට පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වාර්තාවේ පළවෙනි වෙළුමේ 106 පිටුවේ මෙසේජ් සඳහන් වෙනවා. It appears that Zahran was vigilant of people who may pretend to be IS supporters but are in fact intelligence operatives. On 10th October 2018, Zahran issued a letter on his Facebook account claiming that a person called Pakkum bin Abu, who maintains a Facebook account by that name, is in reality an informant of the Indian intelligence, although he publishes material justifying IS ideology. He went on to state that Pakkum bin Abu has come to Sri Lanka and while staying in places like Puttalam and Kalpitiya tries to build close relationship with Sri Lankans sympathizers and supporters of IS and then gives information about them to the Indian intelligence agencies. In response, Pakkum bin Abu has on 11th of October claimed මෙන්න ආందోලනාත්මක දැන Pakkum bin Abu has on 11th of October 2018 claimed that Zahran was an agent of Israeli intelligence. හොඳට කියවන්න has on 11th of October 2018 claimed that Zahran was an agent of Israeli intelligence and that although he tries to project himself as a hero by attracting youth towards IS ideology, he is in fact equal to a lady. එතකොට Zahran යනු මේ Pakkum bin Abu කියන Pakkum ඒ bin Abu කියන ඒ නිලධාරියා ඉන්දියානු බුද්ධි සේවයේ එක්කෙනෙක් හා ඔහු කියනවා Zahran යනු ඊශ්‍රායල් ඒජන්ට් කෙනෙක්ලු. ඊශ්‍රායල් මොන ඒජන්ට් කෙනෙක් කියලා නෙමෙයි, නිකන් ඒජන්ට් කෙනෙක් නෙමෙයි. He is a Israel intelligence, agent of the Israel intelligence. කියන්නේ ඊශ්‍රායල් බුද්ධි සේවාවේ ඒජන්ටුවෙක් කියලා Zahranට චෝදනා කරනවා ඉන්දියානු දැන් Zahranට අනුව ඉන්දියානු බුද්ධි අංශයේ නිලධාරී. හරි ෂෝක් නේද? මම කියන්නේ දැන් මේ ආණ්ඩුවේ තත්ත්වය බලන්නකෝ අර පැත්තෙන් අපි පලස්තීනයට ආදරේ අපි ගාසා තීරයට ආදරේ අපි ආදරේ කියලා ඒ ප්‍රෝග්‍රෑම් එක එළියට ඇවිල්ලා බිමල් රත්නායක කියනවා
අපිට ඊශ්‍රායලයෙන් එන මිනිස්සුන්ගේ සල්ලි නැති වුණොත් අපි ආර්ථිකේ කඩන් වැටේ. බම්බුව තමයි. ඊශ්‍රායලයේ උඩදෝ අපේ ලංකාව දුවන්නේ. කියන්නේ දෙබිටි කට දිව දෙක ඇඳ ගන්නවා බිමල්ගේ පිටිපස්සේ කොහේ හරි දිව දෙක කියලා. ලැජ්ජයි. ඒ හින්දායි අපි කියන්නේ ඒ නිසාද මේ බලවත් රටවල් වලට යට වෙලාද මේ පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටුණු කර ඉන්නේ ඊශ්‍රායල් ඒජන්ට් කෙනෙක්ව ඊශ්‍රායල් බුද්ධි නිලධාරියෙක් වෙච්ච සහරාන් ඇතුළු ඒක ඇතුලේ හිටපු ගේම් එක අල්ලන්න බයේද අපේ සහෝදරයවරු ටික පොඩ්ඩක් පස්ස ගහලා ඉන්නේ කියන එක අපිට අහන්න වෙනවා. අපි දන්නවා නැත්නම් මාධ්‍ය මේ සම්බන්ධයෙන් විවිධ දේවල් කියයි. මම මෙන්න කිව්වා, මෙහෙම කිව්වා, අරම කිව්වා කියලා. හැබැයි මතක තියාගන්න. මාධ්‍ය උනත් ජනතාව එක්ක ඉන්න ඕනේ. අපිට මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය මේක මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ තියෙන කාරණාවක් මේවා. මේවා මේ හංගිච්ච දේවල් නෙමෙයි. මේවා මෙච්චර කල් කියවන්න තිබිච්ච දේවල්. ඒ හින්දායි අපි කියන්නේ මේක ගැන හොයන්න ඕනේ. මේ විමර්ශන නොවෙන්නේ ඇයි කියලා ඊට හයියෙන් හොයන්න ඕනේ. අපි අගරදුගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා කොළඹ අගරදුගුරු අතිඋතුම් මහත්ම කාදින රංජිත් හිමිපාණන්ට ඉතා ඍජුව කතා කරා. අගරදුගුරුතුමනි උදව්වක් ඕනේ මේ විදිය ඇයි මේක කෙරෙන්නේ නැත්තේ කියලා ගිහිල්ලා හම්බෙලා ජනාධිපතිතුමාව කැඳවලා call on the president and ask him ඕගොල්ලෝ ඊශ්‍රායලයට මොකක් හරි බය හින්දාද අර පැත්තටයි මේ පැත්තටයි දෙපැත්තටම කකුල තියාගෙන අර ඉන්දියානු පාකිස්තාන් ගැටුමෙත් ඒ පැත්තටයි මේ පැත්තටයි කකුල් දෙක දෙපැත්ත තියාගෙන මෙහෙම කරගෙන ඉන්න හින්දාද මේ ඕගොල්ලොන්ට මැද්දෙන් හිල හැදිලා තියෙන්නේ කියලා. ඒක අහන්න වෙනවා අගරදුගුරුතුමාට ජනාධිපතිතුමාගේ. ඒ හින්දා මේ ඒ වගේම අපි මේ වෙනකොට දන්නවා ඉන්දියාවත් එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් අසංග අබේගුණසේකර ඒ අනාවරණයක් කරනවා. ඒකදී ඔහු පෙන්නලා දෙනවා ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුම ගහන්න මාසකට කලින් පාත්ෆයින්ඩර් ආයතනය මේ රටේ ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ඕනේ කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියලා. හරිෂෝ. දැන් පොඩ්ඩක් ඉන්නකෝ. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුවෙක් වෙන සුරේෂ් සලේ දැන් ඉන්නේ වැඩ කරන්නේ පාත්ෆයින්ඩර් ආයතනයේ නෙමෙයිද? දැන් වැඩ කරන්නේ පාත්ෆයින්ඩර් ආයතනයේ නෙමෙයිද? ඒ හින්දා මේ පටලැවිල්ල තව දුරටත් නූල් බෝලයක් නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ ඉන්දියාවට විරුද්ධව නරේන්ද්‍ර මෝදිට විරුද්ධව ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් කොන්ද තියෙන මිනිහෙක්ද ජනාධිපතිකමේ ඉන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තව දුරටත් තියෙන්නේ. මෙතන වෙන ප්‍රශ්නයක් නැහැ. මෙතන නරේන්ද්‍ර මෝදිට විරුද්ධව ඒ ඉන්දියාවට යටත් නොවේ ඉන්දියාවේ වාහනවල ජීප්වල මහින්ද්‍රා වාහනවල නොගිහින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කොන්ද තියෙන පොලිසියක්ද තියෙන්නේ කියලා අපි අහන්නේ. ඒ වගේම ඉන්දියාවට යටත් නොවි පෙරලෙන ත්‍රිවිල්ලර නොගිහින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිසියක්ද තියෙන්නේ කියලා අපි අහන්නේ. ඒ වගේම මේ වෙලාවේ තව කියන්නට ඕනේ සන්තෝෂ් ජා ඒ පාත්ෆයින්ඩර් ආයතනයේ පැවැත්වපු ඒ විශේෂ වැඩසටහන සම්බන්ධ වෙනවා. ඒතර මම අහන්නේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයද මේ රට දුවන්නේ? මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කාටද? අත්අඩංගුවට ගෙනෙන්නේ අසංගවද? චිරන් තමරසිංහවද? කාවද කියලා තීරණය කරන්නේ මේ රටේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ඉන්න එක ලබ්බොල පියහන්නේ. ඒ හින්දා වහාම ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ කීපම් බලන්න පුළුවන් නම් බොරු කියලා. නලින්ද ඉන්ද තිස්සට කෝල් කරේ නැහැ කියලා කීපම් බලන්න පුළුවන් නම් තොපිලා. රවි මිශ්‍රා ගේන්න ලෑස්තිද සාක්ෂි වලට කියලා අපි අහනවා. සාක්ෂි දෙන්න ගේන්න ලෑස්තිද කියලා අපි අහනවා. ඔහෙලගේ කවුද මේ කතා කරන පක්කුම් බින් අබු කියන මේ නිලධාරියා කවුද? මේ සහරාන්ට ඊශ්‍රායල් ඒජන්ට් කෙනෙක් කියලා චෝදනා කරපු ඒ නිලධාරියාගේ තොරතුරු හා ඒ නිලධාරියාව ඉදිරිපත් කරන්න ලෑස්තිද කියලා අපි අහනවා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ. ඒ හින්දා තව දුරටත් වැස්ස ගුල ගෑන පැත්තට මැස්ස ගහන්න එව්ව හරියන්නේ නැහැ මෙතන. ඒ වගේම පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුවන් තමයි මේ ආණ්ඩුවට විරුද්ධව මෙහෙයවීම් සිදු කරගෙන යන්නේ. ඒක අපි දන්නවා. ඒක අපි දැක්කා. මහජන ආරක්ෂක ලේකම්වරයාම ඇවිල්ලා කියනවා පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවෝ මේ ආණ්ඩුව අස්ථාවර කරන්න කටයුතු කරනවා කියලා. ඇත්ත. අනිත් අය ඕක නොකිය හිටියට. හැබැයි ඒක තමයි ඇත්ත. රවි සෙනවිරත්න මහත්තයාට මල් තියලා වඳින්න ඕනේ ඒ කතාව ඒ විදිහටම ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවේ වාඩි වෙලා කිව්වට.